ඉතින් කොහොමද ඔයාලට හුඟ දවසකින්නේ මං හිතනවා ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් මගේ හරිත යාළුවෝ ගොඩක් ඉන්නවා. එක එක වර්ගයේ හරිත යාළුවෝ ඉන්නවනේ. ලස්සන මල් තියෙනවා, එළවලු පළතුරු තියෙනවා, ගොඩාක් ಜಾති තියෙනවා. මට ඉතින් මගේ ගෙවත්තට මිදුලට තවත් යාළුවෝ ටිකක් එකතු කරගන්න ආස හිතුණා. ඉතින් මගේ මේ අලුත් යාළුවන්ට මගේ මිදුලේ පැත්තකට වෙන්න ටිකක් අයිනකට වෙන්න ලස්සන නිවහනක් හදන්නයි හදන්නේ. ඉතින් මේ මගේ මිදුලේ ඒ අලුත් යාළුවන්ට ලස්සන තැනක මේ මගේ මිදුලේ තියෙනවා සුදු උණ පැලයක් ලස්සන. කහ පාට උණ පැලයක් තියෙනවා. ඒ දෙක ළඟම සැපදිල්ල ගහකුත් තියෙනවා ගෙඩි හැදෙන. ඒ දෙක ළඟ අයිනේ තාප්පෙට කරලා පුංචි ලස්සන නිවහනක් හදන්නයි හදන්නේ මේ අයගේ උදව් ඇතුව. ඉතින් මම මේ අලුත් යාළුවන්ට කුරුළු නිවහන ටිකෙන් ටික හදලා ඉවර කළා. ඉතින් මම මේ හැදුව කුරුළු නිවහනේ ඉන්නවා ආදර කුරුළු පවුල් දෙකක්. මෙයා තමයි හැමතිස්සෙම මන් බල බලා ඇහැ කරකෝ කිචි පිචි ගගා ඉන්නේ. මෙයාගේ නම තමයි yellow green. තව කට්ටියක් ඉන්නවා එයාලා ටිකක් ඇතුළට වෙලා බයෙන් හැංගිලා තමයි ඉන්නේ. එයාලා තමයි yellow. තව ඉන්නවා අනිත් පවුල light blue, dark blue. ඉතින් අනිත් කුරුල්ලෝ වගේ හැම જાතියක්ම කන්න කැමති නැහැ. මෙයාලා කන්න කැමති බජිරි. ඉතින් මම මෙයාලට පළතුරු චුට්ට පුරුදු කරන්නයි ඉන්නේ. මෙයාලා ඉතින් පොඩි සද්දයකටත් හරියට බය වෙනවා, කලබල වෙනවා. එහාට මෙහාට කෑග් ගහ දුවනවා. අපේ ඉතින් මිකිත් ගිහින් බලනවා, කුරුමානුත් අල්ලනවා. ඉතින් එයාගෙනුත් චුට්ටක් බේරගන්න අමාරුයි. දැන් ඉතින් නම් ටිකක් හුරුයි. අපේ චොකොත් එහෙමයි වටේ ගිහින් බලනවා. එතකොට අර චූටි කුරුළු පැටවු ටික බය වෙලා කෑත් ගහනවා. මේ පුංචි කුරුළු පැටවුන්ගේ නාදයෙන් අපේ ගෙමිදුල තවත් ලස්සන වෙනවා. ඒ නාදේ හරි මිහිරි. මේට අමතරව මගේ ගෙවත්තේ කෙළවරට වෙන්න පුංචි කුකුල් පැටවුන්ට කූඩුවකුත් තියෙනවා. ඒකේ ගම් කුකුල් පැටවු දෙන්නෙකුත් ඉන්නවා. ඒ අයගේ ආහාර තමයි ගෙදර ඉතුරු වෙන දේවල්. එයාලා ඕනම දෙයක් කන්න හුරු වෙලා ඉන්නේ. බත්, පාන්, පළතුරු ಜಾති, එළවලු වර්ග විසි කරන අයින් කරන දේවල් එයාලා ආහාරයට ගන්නවා. ඒ නිසා එයාලා හදන්න කරදර නැහැ. හරිම ලේසි. එයාලගේ අපද්‍රව්‍ය වලින් මම කොම්පෝස්ට් පොහොර හදන්න මිශ්‍රණයට ගන්නවා. ඒ අපද්‍රව්‍ය ඒවා දාලා තව විවිධ ද්‍රව්‍ය දාලා හදන කොම්පෝස්ට් පොහොර හරි සරුසාරව වැඩෙන්න ගොඩක් උපකාරී වෙනවා ගස්වැල්.
ඉතින් මේ විදිහට මේ සත්තු හදපුවම අපිට ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් ගොඩාක්. බිත්තර ලබා ගන්න පුළුවන්. මෙයාලගේ අපි රවුම් වලින් පොහොර හදලා හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වෙනවා. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ කුරුල්ලෝ මේ විදිහට කූඩු කරලා හදන එක හොඳ නැතුව ඇති කියලා. මෙයාලට තනියම කෑම හොයාගන්න බෑනේ. මෙයාලා අනිත් කුරුල්ලොත් එක්ක එකට ඉන්න බෑ. මෙයාලට ගොඩාක් දුර ඇවිදලා කෑම හොයාගන්න ඉගිල්ලිලා කෑම තනියම හොයාගන්න බෑ. මෙයාලාට පුංචි මාළු සුරතලයට ඇති කරනවා වගේ මේ අපිම කෑම මෙයාලට දෙන්න ඕනේ. මෙයාලා හරි ආදරණීය සුරතල් කුරුළු වර්ගයක්. ඉතින් මම මේ හැමෝටම කියන්නේ අපි හරිත ලෝකයට ආදරය කරනවා වගේ මේ අහිංසක කුරුල්ලන්ටත් අපි ආදරය කරන්න ඕනේ. ඒ අය අපේ ආදරය රැකවරණය බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ හරිම ආදරණීයයි, අසරණයි. එයාලත් මේ පරිසරය සුන්දර කරන්න ගොඩාක් දායක වෙනවා. එයාලටත් මේ හරිත ලෝකය ගොඩාක් වටිනවා. මේ හරිත ලෝකේ පවතින්නේ එයාලා නිසා. ඉතින් මම මේ පුංචි දරුවන්ට අපේ ආදරණීය දූ පුතුන්ට කියන්නේ මේ කුරුළු ලෝකේ හරිම සුන්දරයි පුතේ. එයාලට කිසිම විදිහකට හිංසාවක් අපි කරන්න හොඳ නෑ. ඔයාලා වගේ මේගොල්ලොත් හරි ආසයි අම්මලා තාත්තලාත් එක්ක සතුටින් ඉන්න. විශේෂයෙන් මේ අපේ පුතාලා කරන්නේ සමහරලාට දන්නේ නැතුව කුරුළු කූඩු වල ඉන්න කුරුළු පැටව අල්ලගෙන මේ ගෙදර ගේනවා. නැත්තම් ඒගොල්ලන්ට ගල් වලින් ගහනවා. එතකොට ඒ කූඩු විනාශ වෙනවා. මට මේ වෙලාවේ මතක් වෙනවා අර කුරුල්ලෝ ගැන තියෙන ලස්සන සින්දුව. පින් සිදුවන්නේ අපේ කුඩා බාල ළමුන්නේ අපේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ කියලා සින්දුවක් තියෙනවා. ඒකෙන් කියන්නේ ඇත්තටම ඒගොල්ලෝ හරිම අමාරුවෙන් කිරිල්ලිය කූඩු හදනවා. ගොඩාක් අමාරුවෙන් හදන්නේ. එතකොට ඒ කූඩුව විනාශ කරලා බිම දාලා නාස්ති කරන්න එපා කියන එක පුංචි දරුවන්ට කියනවා. ඉතින් මම මේ වෙලාවේ අපේ දූ පුතුන්ට ඉල්ලනවා, විශේෂයෙන් පුතාලට ඉල්ලනවා ආදරය කරන්න. හරිත ලෝකයට ආදරය කරනවා වගේ සතුන්ටත් ආදරය කරන්න. ඒගොල්ලොත් හරිම අසරණයි, ආදරණීයයි. කුරුල්ලෝ විතරක් නෙමේ පුතේ, පූසෝ, කුරුල්ලෝ, අපි ගෙදර ඇති කරන බල්ලෝ, පුංචි මාළු, මේ හැමෝම මේ අපේ ආදරේ බලාපොරොත්තු වෙනවා. එතකොට ඒගොල්ලන්ට අපි ආදරය කරනකොට කෑම වතුර දෙනකොට අපිට ලොකු පිනකුත් ලැබෙනවා. එයාලා බඩකින් ඉන්නකොට කෑම දෙනවා කියන්නේ එයාලගේ බඩ පිරෙනවා කියන්නේ අපි ලොකු පිනකුත් ලබා ගන්නවා. ඉතින් ඔයාලා හැමෝමත් මගේ දුවලා පුතාලාත් හිතවත් අයත් මගෙන් නිතරම අහනවා ඊළඟ වීඩියෝ එකේ එන්නේ කවදද කියලා. ඉතින් මට ඒක දිරිගැන්වීමක් වෙනවා. ඒ වගේම මම ඔයාලට කියනවා මගේ channel එක බලලා subscribe කරන්න, මගේ සමූහයට එකතු වෙන්න. ඒ වගේම ඔයාලගේ අදහස් බලලා මම සතුටු වෙනවා.